අපි දැන් බලමු ප්‍රයිස් ටිකක් හම්බුනහම ඒ කියන්නේ ගණන් වැඩි වුණාම හරි අඩු වුණාම හරි කොහොමද මේ ඒක අප්ඩේට් කරන්න කියලා එකපාරට අයිටම් ගොඩක දැන් මම හදන්නේ මේ DSi බයිසිකල් ටයර් වල ටියුබ් ටයිප් ලිස්ට් එක අප්ඩේට් කරන්න. මුලින්ම මේ ලිස්ට් එක අරගෙන ඊට පස්සේ මේ අංක ටිකක් දාගන්න නැත්නම් මේ තියෙන තැන් හොයාගන්න බැරුණාම හරි කරදරේ. ඒකින්ද මේ අංක ටික ටයිප් කරගෙන දාගත්තාම ලේසි. නැත්නම් මේක print out එකක් හම්බුනා නම් පැනල් ලියාගත්තා නම් ඒත් හරි. එහෙම දාලා මේක පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ අපි යනවා home එකට QuickBook එකේ. home එකට ගිහිල්ලා item and services කියන එකට යනවා. එහෙම ගිහිල්ලා item කියන එක select කරලා යනවා add edit multiple items කියන එකට. එහෙම ගිහිල්ලා මෙතන list කියන එක මෙතන කොනේ තියෙන්නේ. ඒක දාගන්න මුලින්ම මේ inventory parts වලට. එතකොට තමයි inventory items ටික පෙන්වන්නේ. අතර කලින් තියෙන service parts මේක අර item ගොඩක් තියෙන චුට්ටක් කළා යන load වෙන්න. ඊට පස්සේ all inventory parts items කියන එක දාගන්නවා. නැත්නම් මේ අර අපි දැන් hide කරනවනේ සමහර ඒවා වැඩ නැති ඒවා පෙන්වන්නේ නැහැ මේ all දුන්නේ නැතුනහම මේ එකපාර list එක අප්ඩේට් කරනකොට නැත්තම් පැටලෙනවා. ඊට පස්සේ මේ find කියන එකට ගිහිල්ලා දැන් අපි දාන්නේ DSi motorcycle tire වල tube type ඒවා. එහෙම type කරගෙන මේක දාලා තියෙන්නේ එහෙමයි. එහෙම දාලා මේ find එක දුන්නාම ඒ item ටික විතරක් එනවා. මේ පේන්නේ. මෙතන දැන් මේ DSi MC TT කියලා දාලා තියෙන ටික එනවා. ඊට පස්සේ මෙතන මේ purchase description කියලා තියෙන්නේ. එතන නම ළඟ select වුණාට පස්සේ මෙහෙම ක්ලික් කරාම ඒක ascending order එකට හැදෙනවා. දැන් මේ 1 2 3 4 5 පිළිවෙලට එනවා. හරිද? ඊට පස්සේ මේක මේ අපි පිළිවෙලට තියනවා නම් මේ එහෙම එහාට මෙහාට දැන් මෙහෙම මේ වගේ තිබ්බොත් එහෙම මේ අර රූල් 2 3ක් ඇවිල්ලා මේ දිග වැඩි ඒවට එහෙම තියෙන හින්දා මේක මේ අමාරුයි. ඒකින්ද මම මේක ගානට හදාගන්න තනි රූලට එන විදියට. එතට පැටලෙන්නේ නැහැ. මේකත් ඇදලා මේවටත් ඉඩ තිබ්බහම මේ ගානට එනවා. දැන් අපිට මෙතනින් ඕන වෙන්නේ purchase description එකයි cost එකයි selling price එකයි විතරයි. ඒකින්ද ඒ ටික මේ එන විදියට අපි හදාගන්නවා. ඊට පස්සේ මෙතන දැන් මේකේ cost එක කියන තියලා තැන තියෙන්නේ. ඒ cost එක කියන තැනට දැන් මෙතන අපි සාමාන්‍ය DSi එකේ මේ retail price එක ඉච්චර වැදගත් වෙන්නේ නැහැ. මේ wholesale price එකත් එක්ක තමයි ගණන් ටික හදාගන්නේ. ඒකින්ද මම මේ wholesale price එක enter කරගෙන යනවා පේලියටම. හරිද? මේ ඊට කලින් වැඩක් තියෙනවා. මේක මේ rule දැන් මේ අලුත් list එකක් හම්බුනහම පරණ එකත් එක්ක වෙනස්කම් තියෙද කියලා check කරගන්න ඕන. සාමාන්‍යයෙන් item ගාන නම් 32යි. එතකොට ඒ 32ට හරියන්න මෙතන item 32ක් තියෙනවා. item නම් item ගානේ නම් වෙනසක් වෙලා නැහැ. ඊට පස්සේ මේ යටින් තියෙන්නේ පරණ price list වල තියෙච්ච item දැන් continue වෙන්නේ නැති ඒවා. ඊවත් ඉතින් මම ඉතුරු කරලා තියෙනවා. මොකද මේ දැන් සමහර කට්ටිය ළඟ පරණ ස්ටොක් තියෙනවනේ. ඒතකොට ඒක තිබ්බොත් එහෙම ඒක price එකක් දාලා මේ විකුණ ගන්න තියෙන්න ඕන හින්දා. දැන් මේ 80යි 100යි 21ත් මේ මෑතක් වෙනකම්ම තියලා ඒක දැන් නැහැ. මේ ඒතකොට දැන් මේ මුල ටික තමයි අපිට වැදගත් වෙන්නේ මේ 32කට වෙනකම්. අපි මේක පොඩ්ඩක් 10න් 10ට වගේ චෙක් කරගමු හරිද කියලා. නැත්නම් ඒක වැරදි තිබ්බොත් එහෙම මේ රූලක් වෙනස් වුණොත් ගණන් වෙනස්. දැන් මේකේ පළවෙනියට දෙන්නේ 358 මේකේ 350ට තමයි මුලටම තියෙන්නේ. ඊට පස්සේ 10 වෙනියට වගේ තියෙන එකක් බලමු. 250 16 MC 27 තියෙන්නේ. 10 බලමු 250 16 MC 27. 10 250 16 MC 27. ඊට පස්සේ 15 වගේ බැලුවොත් එහෙම 250යි 17 MC 1යි 3යි. මේකේ 15 250 17 MC 1යි 3යි 20 බලමු 20ත් 317 MC 1 20 317 MC 1 එකත් හරි 25 වගේ බැලුවොත් එහෙම 275 18 සුපිරි එකක් තියෙන MC 31 එතකොට ඒකේ 25 275 18 MC 31 සුපිරිය හරි 25 30ත් බලමු 410 18 ට්‍රේල් කට්ටයක් ට්‍රේල් කට්ටය කියන්නේ MC 12 30 410 18 MC 12 හරි ඊට පස්සේ 32 බලමු 275 21 මේක හරි ඊට පස්සේ අපි දැන්
මෙතන මුලින් ඉඳලා ඇඩ් කරගෙන යන් ගාන හෝල්සේල් ප්‍රයිස් එක. මුලින්ම තියෙන එකේ ගාන ඇවිල්ලා 6290යි. ඊට පස්සේ 5605යි. ඊට පස්සේ 6480යි. මේ ඇරෝ කී වලින් යන්න පුළුවන් හොඳේ. එහෙම නැත්නම් එන්ටර් ගැහුවත් හරියි. 6480යි. ඊට පස්සේ හතරවෙනි එක 5980යි. ඊට පස්සේ පස්වෙනි එක 6680යි. ඊට පස්සේ හත්වෙනි එක නෙමෙයි හයවෙනි එක 6105යි. ඊට පස්සේ හත්වෙනි එක 6390යි. 8 6390යි. 9 31450යි. 10 5210යි. මේ විදියට ඔක්කොම ටික ඇඩ් කර මේ එන්ටර් කරගෙන යන්න මේ ප්‍රයිස් ටික. හරි දැන් අපි මේ 32 වෙනි එකත් එන්ටර් කරගෙන ගියා. ඒකේ 11865 ලිස්ට් එක. ඒකත් එන්ටර් කරගත්තා. ඊට පස්සේ අපි යනවා දැන් මේ ටික ආයිම ඩබල් චෙක් කරගන්න ඕන. නැත්නම් මේ ගණන් වෙනස් වුණොත් හරි අවුල. ඔය තනින් ඉස්සෙල්ලා චෙක් කළා එහෙමත් පුළුවන්. නැත්නම් පොඩ්ඩක් ආයිමත් මේ මෙහෙම ලං කරගත්තාම චෙක් කරගන්න ලේසියි. මේක අර තනරුරට ගන්න කිව්වේ ඒකයි. එතකොට ලේසියි මේක ලොකු පුංචි කරලා ගානට තියාගන්න පුළුවන්. මේක රූල් එකට සෙට් කරගත්තා නම් හරියටම හරිය මේ බලන්න ලේසියි එතකොට. මේක එතකොට සාමාන්‍ය අපි ලේසිම වැඩි තමයි මෙතන දැන් ඇවිල්ලා තියෙන්නේ 29 නේ පෙන්වන්නේ. මේකෙත් 29 මෙතෙට්ටම ගත්තා නම් හරියටම හරි. ඒතර තා චුට්ටක් 29 නැත්තම් මේකේ 29ක් මේක මේ ගානට වගේ දාගත්තා නම් එකසිය 51 කියන එක 148 වගේ දාලා බලමු. 145ක් වගේ දාමු. දැන් ගොඩක් වෙලාවට රූල සමාන වෙනවා. ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් බලාගෙන යමු. මෙතන 6290 6205 5605 4680 ඊට පස්සේ මේ 7170 8005 7800 10795 7075 මේ මෙහෙම බලන්නේ නැත්තම් මේක ගණන් වෙනස් වුණොත් එහෙම මේ ලේසි වෙන්නේ නැහැ. මේ අඩුවට හරි වැඩියට හරි තමයි දෙන්න වෙන්නේ. ඒ පාර ප්‍රශ්නයක්නේ. ඒකින්ද මේ ටික ඔක්කොම චෙක් කරගන්න ඕන ඩබල්. මේකෙත් 11800 19460 14100 මේක හරියට දාගත්තට පස්සේ ඒකින් ඇති වැඩක් නෑ අපිට. දැන් ඒ ටික දාගෙන ඉවරයිනේ. ඊට පස්සේ අපි යනවා මෙතන මේකට මාක් අප් කියන එකට. මේ DSI ටයර් වලට හෝල්සේල් ප්‍රයිස් එකෙන් 123ක් ඩිස්කවුන්ට් දාලා තමයි මේ ටයර් හම්බ වෙන්නේ. ඊට පස්සේ ඒකේ ඒතර කොස්ට් එක වෙන්නේ මේ තියෙන ගාණෙන් මේ තියෙන ගාණ වැඩි වෙන්න ඕන. මේ ඒ කියන්නේ මේ තියෙන 6290න් 123ක් ඩිස්කවුන්ට් එන්න ඕන. ඒකට අපි කරන්නේ මේක වැඩි කරන්න ඕන
0.77. ඒ කියන්නේ එතන 123 ඩිස්කවුන්ට් දාලා එන ගාණ තමයි මෙතන වැටෙන්නේ. ඒකින්ද මේ ටිකත් අපි පේලියට මේ වැඩි කරයියන්. වැඩි කරා 0.77. එතන මේකේ බිඳුව ගහන්න ඕනේ නැහැ. වැඩි කරා 0.77. ඒක දැවලා එන්ටර් කරා නම් ඇති. ඒ විදිහට අපි පේලියට කරන් යනවා. ඊට පස්සේ අපි මේක 0.77න් වැඩි කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි මේක save changes කියන එකට දාලා save කරගන්නවා. එතකොට මේක හරි අපි අතරින් පතරත් පොඩ්ඩක් එකක් දෙයක් check කරගන්න ඕන. මේ සාමාන්‍යයෙන් මැද එකක් වගේ අරගෙන බලමු හරිද කියලා. මේ 317 MC1 තියෙන්නේ 20 ඒක තියෙන්නේ 7800යි මේ තියෙන 20 7800යි ඒකෙන් අපි කැල්කියුලේටර් එක ගහලා බලමු 123ක් අඩු කරාම ඒ ගානද කියලා 7800 අඩු කරා 23යි 100ට 6006යි අතර ගාන හරි මේවා පොඩ්ඩක් හැම එකම මේ හරියට චෙක් වෙන්න ඕනේ නැත්නම් මේ ගණන් වැරදුනොත් වැරදි තමයි විකුණන්න වෙන්නේ ඊට පස්සේ අපි කරන්න තියෙන වැඩේ selling price එක manually change කරගන්නත් පුළුවන්. හිතන්නකෝ දැන් මෙතන මේ wholesale price එකෙන් 10%ක් දාලා විකුණනවා කියලා. එතකොට 6290 වැඩි කරන්න ඕන 0.9න්. හරිද? එතකොට එන්නේ 5661යි. හරිද? එතකොට 5661 කියන්නේ මේකේ මේ 6290න් 10% ඩිස්කවුන්ට් දැම්මහම අපි එහෙම දාලා මේක ලේසියට ඇඩ් කරගන්න යන්න පුළුවන්. දැන් ඔක ටයිප් කර යන්න එපයි. ඒකින්ද මෙන්න මේක කොපි කරගෙන 16 මේ ගාණෙන් 16.8යි 3යි 1යි 2ක් එකතු වුනහම තමයි මේ සෙල් ප්‍රයිස් එක හැදෙන්නේ. අපි මේක කොපි කරගෙන මේක පේස්ට් කරන් යන්න පේලියට. එතකොට අර ගාණ අප්ලෝඩ් වෙනවා ඔයාලට පේනවා ඇති. මෙහෙම පේලියට control C එකයි control V එකයි බාගෙන ගියාම හරි. එතන මේ අනිත් පැත්තේ තියෙන 100ට ගානත් හැදෙනවා ඉබේම. ඊටසේ මේව වැඩක් නැහැ. මේවයිත් මේ දැන් ගණන් නැති හින්දා මේකත් මම 0 කරලා දානවා. ඒතර ඒව නැති ඒවා කියලා පේනවනේ ටැග් ගාලා බැලුව ගමන්. ඒව තියෙනවා නම් විතරක් ගානක් දාගන්න. එතකොට ඒක දාලා දැන් මේකේ ඔක්කොගම 16 ගාන වෙලා තියෙන මේකත් හැදලා තියෙන්නේ. අපි ඕනනම් ආයිමත් සාම්පල් එකක් චෙක් කරගමු. අතරින් පතර මේ 318 28 කියන එක බලමුකෝ. මෙන්න මේ 28 කියන එක චෙක් කරගන්න හදන්නේ 7855යි ඒකේ මේ ලිස්ට් ප්‍රයිස් එක 7855න් අඩු කරා මේ 10%ක් ඩිස්කවුන්ට් දුන්නාම 7069.50යි එන්න ඕන 28 වෙනි එකේ 28 වෙනි එක මේ 28 මෙතනින් 28 තියෙන එක 7069.50යි. එතකොට ගාන්ට ආවා. මේව හැම එකම ඩබල් චෙක් කරගන්න මතක් කරගන්න. ඊට පස්සේ මේකත් save changes දානවා. ඊට save වෙනවා. ඊට පස්සේ දැන් මේකේ හැම එකේම මේ තියෙන්නේ මේ රවුම් ගණන් නෙමෙයිනේ කැරිච්ච ගණන් කියන්න බැහැනේ මේ කස්ටමර්ට ආවහම. එතකොට දැන් 5661යි කියන්න අමාරුයි. මේක කැමති නම් 5650ට දෙන්නත් පුළුවන්. නැත්තම් 5600 වගේ කරාම තමයි ලේසි. ඒක හින්දා එහෙම මැනුවල් 5600 කරන්නත් පුළුවන් මේව ටයිප් කරලා 5600 කරලා ඔහම එන්ටර් කරන්නත් පුළුවන්. ඊට වඩා ලේසි එහෙම තියෙද්දි අපි යනවා මෙතන මේ කස්ටමර්ස් කියන එකට. දැන් මේක සේව් කරන් ඉන්න ඕන. හැම එකම නැත්තම් මේ සේව් චේන්ජස් එවුවේ නැත්ත ගමන් ඒක සේව් වෙන්නේ නැහැ. ඒක ක්ලෝස් කරගමු.
අපි යනවා මේ කස්ටමර්ස් කියන එකේ ඒකට ගිහිල්ලා මේ යටින් තියෙන change item prices කියලා. ඊට පස්සේ මේ අපේ හැම එකම inventory parts වලට select කරගෙන මේකේ තියෙන ඔක්කොම අපි මේ 100 ගණන් වල තමයි රවුන්ඩ් කරලා තියෙන්නේ. ඒකින්ද මේකේ මාක් කෝල් දා ගන්නවා. එතකොට මේ තියෙන හැම item එකක්ම මේ වෙනවා. ඊට පස්සේ මෙතන තියෙන round up to nearest කියලා තියෙන්නේ. ඒක මේ මෙතනින් ඕන 100 ගාණක් price වැඩි කරනවා නම් වැඩි කරන්නත් පුළුවන්. එහෙම ඕනේ මේ no rounding කියන එක තමයි auto select වෙලා තියෙන්නේ. මෙතන user define කියන එකට යන්න ඕන. ඒකේ එතකොට මේ up nearest කියන්නේ වැඩි පැත්තට. හරිද? ඊට පස්සේ down to nearest කියන්නේ යට පැත්තට. ඊට පස්සේ to nearest කියන්නේ මේ අඩු හරි වැඩි හරි මේ හරියට ගානකට. හරිද? අපි වැඩි පැත්තට තමයි වැඩි කරන්නේ. මොකද මේ ඩිස්කවුන්ට් එහෙම දෙන්නත් ගියාම කීයක් හරි අඩු කරලා දෙන්න එපයි. up nearest දාලා එතන මේක ඩොලර් වලින් තිබ්බේ ඩොලර් වලින් තිබ්බට දැන් අපි රුපියල් වලින් පාවිච්චි කරන්නේ. අපි රුපියල් 100ට තමයි වට යන්නේ. එතන මේක 100ට දාගත්තා. මේක ඕකේ කරා. ඊට පස්සේ අපි බලමු මේ අයිටම් එකක් රවුන්ඩ් වෙලාද කියලා. අපි අර 28 ගත්තනේ. 28 318 R tube type DSI 28 තියෙන්නේ MC 38. ඒකේ අයිටම් එකක් එහෙම ගිහිල්ලා තියෙනවා 6048යි ඒක තියෙන්නේ ඇවිල්ලා 7855නේ 7855 අඩු කරා 23යි 100ට තිබ්බහම 6048යි 735යි ඒ වගේම 7855න් අඩු කරාම 110ක් 7069යි 7069 කියන්නේ 7100යි මෙන්න මේක වෙනස් වෙලා තියලා තියෙන අයිටම් එකේ මෙතන හරියට තියෙනවා මේකේ නැතුව තියලා තියෙනවා MC 9 කියලා තියෙන්නේ මේක මම හදාගන්න MC 38ට 318 rear tube type DSI MC 38 කියන එක තමයි වැරදිලා තියෙන්නේ මේවත් මේ අයිටම් පොඩ්ඩක් චෙක් කරගන්න මේව කරන වෙලාවට ඔය කලබල ටයිප් වෙච්ච වෙලාවට එහෙම ගිහිල්ලා තියෙන්නේ ඒක වෙනස් කරාම මෙතන එනවා එහෙම තමයි කරන්න තියෙන්නේ ඉතින්